සුබ දවසක් හැමෝටම. බිට්කොයින් 88367 වෙනි පොසිෂන් එකේ තමයි අද වෙන විට සිටින්නේ. අද වෙන විට මේ මගේ තව කිසි පොසිෂන් එකක් එන්ට වෙලා නැහැ. මේ තිබිච්ච ට්‍රේඩ් හතම තමයි තියෙන්නේ. සමහරවිට අද දවසේ පොඩ්ඩක් කටහඬත් වෙනස් ඇති සුළු අසනීප ගතියක් එක තමයි වීඩියෝ එක කරන්නේ. හැන්ඩල් කරන ප්ලෑන් එක ගැන කියනවා නම් මොකද මට තියෙන අත්දැකීමුත් එක්ක සහ මං කියන්නේ මේක 100%ම හරි කියලා. මොකද අපි මේ ක්‍රිප්ටෝකරන්සි මේ ට්‍රේඩ් කරද්දී හැම වෙලේම අපි ප්‍රෙඩික්ෂන් එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ මීට කලින් වෙච්ච සිද්ධියක් අරගෙන මේ විදියට ඉදිරියට එක්කෝ වෙයි එක්කෝ නැති වෙයි කියන අනුමාන කිරීම ඔස්සේ තමයි අපි මේ ට්‍රේඩ් සම්බන්ධව එන්ට්‍රීස් වලට අපි යන්නේ. මම හැම වෙලේම මගේ channel එකේ කියන දෙයක් තමයි මෙන්න මේ විශේෂ කැන්ඩල් එකක් මේ කොම් කොයින් එකෙන් අපි ගමු. මෙන්න මේ ඉතින් රතු මේ වීක්ලි chart එක මම පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ කොයින් එක තමයි මට ඇත්තටම විශේෂ කොයින් එක. මේ කැන්ඩල් එක. සමහන් කොයින් එකට මේ කැන්ඩල් එක. මේක වීක්ලි තිබුණාට මේක වීක්ලි මේ ඩවුන් එක මෙහෙම පෙන්නලා තිබුණාට මේක ඇත්තටම පැයක් ඇතුළත උන ඩවුන් එකක්. ඉතින් මේක ගොඩ දෙනෙට දැන් අමතකයි. ඉතින් මේ මාකට් එක ඒ හරියට එනකම්ම වගේ රීට්‍රේස් වීමක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ පේනවනේ ඇවා එකෙත් ඒ හරියට වෙනකන් ඇවිල්ලා. අපි බලමු ඇඩා එකෙත් ඒ හරියට වෙනකන් ඇවිල්ලා. ඩොට් එකෙත් සාමාන්‍යයෙන් භාගයකට කිට්ටු වෙන්න කව කරලා. CRV එකෙත් භාගයකට විතර ඇවිල්ලා. එකම ටොන් එකෙත් ඇවිල්ලා. දැන් සොලානා එකේ එක රිකවර් කරගෙන ඊට වඩා පල්ලයට ගිහිල්ලා තිබ්බා. XRP එකෙත් භාගයකට වගේ ඇවිල්ලා. සමහරන ඉතින් මේ 1 hour කැන්ඩල් එකෙන් උන මාකට් ක්‍රෑෂ් එක ඇත්තට මේක මං හිතන්නේ මේ මටත් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. මං සාමාන්‍ය අවුරුදු 5ක් ගත්තත් මට වඩා එක්ස්පීරියන්ස් තියෙන ට්‍රේඩර්ස්ලා ඉන්න. නමුත් මට මේ මගේ අවුරුදු 5 තුළදී එහෙම මාකට් ක්‍රෑෂ් එකකට මමත් ෆේස් කරලා තිබුණේ නැහැ. ඉතින් මේ මගේ ඔය හිට් උන ට්‍රේඩ් හතම ඒ දවසේ හිට් වෙලා තිබ්බේ. ඉතින් ඒ ට්‍රේඩ් එකට එන්ට්‍රිය වදිනවත් එක්කම ඒක ඩවුන් වුණ මේකත් එක්කම මගේ තිබිච්ච කැපිටල් එකත් එක්ක මාව ලික්විඩේට් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මට ඒකෙන් මට සාමාන්‍යයෙන් පොඩි ට්‍රස්ට් එකක් ආවා. හරි මට තියෙන වොලට් බැලන්ස් එකත් එක්ක මේක මට ඉදිරියට බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා මං ඒ ප්ලෑන් එකත් එක්ක තමයි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දැන් කලබල වෙලා මං කොහෙත්ම මේ එකක්වත් ඩොලර් කොස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ලැඩ කරන්නේ නැහැ. මම මන්ත්ලි මගේ දැනට earn කරන ගානත් මේකට එකතු වෙන ගමන් තව ටික කාලයක් හෝල් කරන් ඉන්න. නමුත් මම තව පර්සනලි හැන්ඩල් කරන කොයින්ස් කීපයක් තියෙනවා. මං ඒ ටික හිට් වුණොත් පවණක් ඔක මෙතන මේ ඕපන් ඕඩර්ස් වල 7ක් තියෙන්නේ. දැන් සාමාන්‍ය ICP නිය යුනික් කියන එකේ මං මේ දවස් XRPත් මේ දවස් ටිකේ ප්‍රොෆිට් ටිකක් සාමාන්‍ය සැලකුවොත් හොඳ ප්‍රොෆිට් එකක් ගත්තා. ඔයගලන්ට මං කොහමද දැන් මේ මාස ඉවර වෙලා එන ෆස්ට් සැටර්ඩේ එකේදී මගේ මන්ත්ලි ඉන්කම් එක ෂෙයා කරද්දී කීයක්ද කියලා බලා ගන්නත් පුළුවන්. ඒතකොට මම සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් මේන්ටේන් කරනවා. මට තියෙන කැපිටල් එකත් එක්ක මම ස්ට්‍රෙස් නැතුව කීයක් වගේ මන්ත්ලි හොයනවාද කියලා මේ ඉතින් කියන්න සතුටුයි. අද දවස් වෙනකොට අන්නේ අදාළ මුදල මං දැන්ට රිකවර් කරගෙන ඉවරයි. يعني මේ ගාන හොයලා. නමුත් මේ ලයිෆ් ටයිම් ලොස් එක තාම ඒ විදිහටම තියෙනවා. ඒකත් ඒකම ඩොලර් 900න් අඩු කරගත්තා මං කොහොම හරි මේ දවස්වල ගත්ත ප්‍රොෆිට් එකත් එක්ක. සමාවෙන්න. ඉතින් අද දවසේ අසනීප ගතියත් එක්ක පොඩ්ඩක් වීඩියෝ එක දිගටම කරන්න අමාරුයි. මේ තියෙන පොසිෂන් 7 ඒ විදිහටම තියෙනවා. බලමු වෙන සතියේ සෙන්සුරාදාට ඔයගලන්ට වීඩියෝ එකක් ගේද්දී මේ 7 මීට වඩා අඩු කරගන්න හෝ සමහරකට මේකට තව එකක් එකතු වෙලා ප්‍රොෆිට් එකක් ඔස්සේ හරි තියෙන්න පුළුවන්. ඉතින් වැඩි දෙයක් කියන්න නැහැ. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. මගේ කලින් වීඩියෝස් පොඩ්ඩක් බලන්න. මේ අද දවසේ ඉතින් ගිය සති වීඩියෝ එකට හා සමානව තිබ්බ ට්‍රේඩ් හතම තමයි තියෙන්නේ. නමුත් අර ගිය සතියේ නම් නිය කොයින් එකේ ප්‍රොෆිට් එකක් තිබ්බා. මම ඒක අයින් කරගත්තා. මොකද දැනට මේ මාකට් ස්ට්‍රක්චර් කනු ගොඩාක් වෙලාවට මේ බෙයාරිෂ් වෙලා වැඩි. ඒ කියන්නේ මේ ගොඩාක් ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි මාකට් එක තියෙන්නේ. ඒ වුණත් සාමාන්‍ය සැලකිය යුතු අප් එකක් වුණත් නමුත් ඒක දිගටම තියෙයි කියලා විශ්වාස කරන්න බෑ. මේ මාකට් එක බොහෝ දුරට ඩවුන් ට්‍රෙන්ඩ් එකේම තියෙයි. ඉතින් දැනට මේ ටික ඔක්කොම හෝල්ඩ් කරගෙන
ප්‍රොෆිට් එකට එද්දි බැලන්ස් කරලා අයින් කරගෙන ඉදිරියට ජර්නි එක කන්ටිනියු කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්. ඉවසීමෙන් සෙල්ෆ් ඩිසිප්ලින් එකක් ඕගොල්ලන්ම ඕගොල්ලන්ගේ හදාගෙන අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්න. හැමෝටම ජය වේවා.